තමයි මම ගියා මගේ යාළුවෙකුගේ ගෙදර. ඒ ගෙදර යනකොට මේ මගේ ඉඳලා මේ ඒ ඔය රාලහාමිලා දෙන්න මගේ මේ ඇඳුම් ෂේප් කළා. ඒ කළා ඊට පස්සේ එතන හිටියා මේ ලලිත් කියලා එක්කෙනෙක්. එයාගෙන් ඇහුවා මේ මෙයාව ගෙනියන්නද උඹ එක්කෙනෙක්ට දෙනවද කියලා ඇහුවා මේ නඩුවේ ඇතුළත් කරන්න. ඉතින් ඒ මිනිස්සයා මොනවක්වත් කිව්වේ නැහැ. ඊට පස්සේ මාව අරගෙන ගියා. මගේ අතේ මේ ලෝක දෙයක් තිබුණේ නැහැ. බෝතල් තියා මොනවක්වත් තිබුණේ නැහැ. නමුත් මට කචිපු බෝතලයක් දාලා මට නඩුවක් දාලා. පැය දෙකක් මම කූඩුවෙත් හිටියා. ඉතින් මම මේ කිසිම සම්බන්ධයක් නැහැ. කවදාවත් කචිපු අරක්කු කිසි දෙයක් බොන මිනිස්සෙක් නෙමෙයි. මම මේ බයිපාස් ඔපරේෂන් කාර්යේ. ඉතින් මේක ඉතින් අර නඩුවට දෙන්න කෙනෙක් නැති හින්දා මාව අල්ලගෙන ගියා වගේ මට නම් තේරෙන්නේ. ඒගොල්ලෝ හැමදාම එනවා ඒ කාව හරි අරගෙන යනවා ඇහිල්ලා කචිපු මුදලාලිලාගෙන් අහනවා මේව දාන්නද උඹ එකෙක් දෙනවද එහෙම අහනවා. අහලා විල්ල තමයි අරන් යන්නේ. ඉතින් එදත් මට ඒ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. මම වැඳලා කිව්වා අනේ මම ඕක කරන්නේ මම ගෙනියන්න එපා කියලා. ඒකට ඇහුවේ නැහැ. මම අරන් ගියා.